හරි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කොහොමද කස්ටමර් කෙනෙක් අපින් අරන් ගියපු අයිටම් එකක් අපි රිටර්න් කරගන්නේ අපි එක්ස්චේන්ජ් කරන්නේ කොහොමද කියන එක. හරි අපි බලමු ඒක කරන විදිය. මුලින්ම සේල්ස් කියන එකට මම මුලින්ම කරන්නේ ඉන්වොයිස් එකක් දාගන්න එක. හරි මම ඉන්වොයිස් එකක් දාගන්නවා මෙන්න මේ විදිහට. මම කස්ටමර් කෙනෙකුත් මේකට සිලෙක්ට් කරගන්නම්. හරි ඔන්න මම ඉන්වොයිස් එකක් දාගත්තා කෑෂ් ඉන්වොයිස් එකක්. හරි දැන් මේක තමයි මගේ ඉන්වොයිස් එක. ඔන්න කස්ටමර් කෙනෙක් එනවා මටින් මේක අර මම කියපු විදිහට පස්සේ දවසක මේක එක්ස්චේන්ජ් කරගන්න නැත්නම් මේක එක අයිටම් එකක් මාරු කරගන්න. හරි මෙතන ඔයාලට පේනවා මෙතන ඉන්වොයිස් නම්බර් එකක් තියෙනවා. මෙතන පොස් නම්බර් එකක් තියෙනවා. මෙන්න මේ දෙකෙන් ඕන එකකින් කරන්න පුළුවන්. අපි මේක රිටර්න් කරනකොට ඉන්වොයිස් නම්බර් එක නම් ඉන්වොයිස් නම්බර් එක ගත්ත හැකි පොස් නම්බර් එක නම් පොස් නම්බර් එක ගන්න පුළුවන්. මේ පොස් නම්බර් එක හැම එකකම තියෙන ඉඳ මම එක ගන්නම්. හරි කරන්න තියෙන්නේ අපි සේල්ස් කෙනෙකුට යන්න ඕනේ. ගිහින් මෙතන තියෙනවා රිටර්න් කියලා එකක්. එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා අර පොස් නම්බර් එක මෙතන ටයිප් කරන්න. POS කියලා ගහලා ස්පේස් එකක් තියලා පොස් නම්බර් එක. ඉන්වොයිස් නම්බර් එක ගැහුවොත් ඉන්වොයිස් නම්බර් විතරයි ගහන්න ඕනේ. පොස් කියලා ගහන්න ඕනේ නැහැ. ඒ බිල් එක පෙන්නනවා. හොඳද? හරි. දැන් ඒ බිල් එකේ අපි හිතමුකෝ කස්ටමර්ට අවශ්‍ය වෙන්නේ මේ ඇට්ලස් පෙන් එක තමයි යාට කියන්නේ එක්කෝ මේක කෑෂ් ගන්න ඕනේ නැත්නම් මෙයාට මේ වෙනුවට මොකක් හරි අපින්ද වෙන බඩුවක් ගන්න ඕනේ. අපි එතකොට කරන්නේ පළවෙනිම කරන්න ඕනේ මේ අයිටම් එක අපි දැන් රිටර්න් කරගන්න ඕනේනේ. මේක රිටර්න් කරගන්නේ රිටර්න් කරන්න ඕන අයිටම් එක විතරක් මෙන්න මෙතන ඉතුරු කරලා අනිත් අයිටම් ටික මෙතනින් අයින් කරලා දාන්න. හරි. එතකොට මේ අයිටම් එක මෙතන ඉතුරු වෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ මෙතනින් මේක ඇඩ් පේමන්ට් කරලා කම්ප්ලීට් කරන්න. එතකොට මේක රිටර්න් වෙනවා. මෙතන ඔයාලට පේනවා දැන් -1 වෙලා තියෙනවා. මේක තමයි අපේ දැන් රිටර්න් නොටිස් එක. මේ අයිටම් එක අපේ සිස්ටම් එකට දැන් ප්ලස් වෙනවා. දැන් කස්ටමර් එක රුපියල් 25ක් අපි ගාව තියෙනවා. දැන් අපිට පුළුවන් කස්ටමර් මොනවා හරි දෙයක් අපෙන් ගන්නවා නම් අපි කෑෂ් රිටර්න් කරනවා නම් කෑෂ් දෙන්න පුළුවන් කස්ටමර්ට. නැත්නම් කස්ටමර් අපි වෙන මොනවා හරි බඩුවක් ගන්නවා නම් ඒ ගන්න බඩුවෙන් අර රුපියල් 25 අඩු කරලා එයාගෙන් ඉතුරු සල්ලි ටික අපිට ගන්න පුළුවන්. එතකොට අපිට ආයෙ අලුත් සේල් එකක් දාලා අපිට කස්ටමර්ට ඒ පහසුකම ලබා දෙන්න පුළුවන්. මේ මෙන්න මේ විදිහට තමයි අපි අයිටම් එකක් රිටර්න් කරන්නේ නැත්නම් අපි එක්ස්චේන්ජ් කරන්නේ.